ඔන්න ඉතින් හැමෝම වගේ ඉල්ලපු බ්ලොග් එකක් අද මම අරගෙන ආවා. එන්න කියමු මාත් එක්ක මං කොහෙද යන්නේ බලන්න අද. එන්න ඉතින් මාත් එක්ක අද ඔයාලත් යමු වැඩට. හරිම ලස්සනයි වටපිටාව. මොකද ෂොප් එකේ ඉස්සරහා තියෙන බීච් එකක්. ඒ නිසා හරිම ලස්සනයි. එන්නකෝ දැන් අපි ඇතුළට යමු. Hi, good morning. Welcome back to my YouTube channel. ඔන්න මම ෂොප් එකට ආවා. දැන් වැඩ ටික කරන්න ඕනේ. අද තාම මම තනියෙන්. වැඩ ටික පටන් ගමු එහෙනම්. ඉස්සරම ක්ලොකින් වෙනවානේ. ක්ලොකින් වෙලා වැඩ වගේ තියෙනවා. ඒක කරන්න ඕනේ. එන්නකෝ මාත් එක්ක සිස්ටම් එකට ලොගෙමු. කිල් එක හැමදේම චෙක් කරලා උදේම ඉතින් කරන්න ඕනේ පළවෙනි වැඩේ මේක. ටීවී ටිකත් ඕපන් කරලා මෙනු එකත් පිළිවෙලට දාලා ඉක්මනට වැඩ ටික ඉවර කරගන්න ඕනේ. මොකද පැය භාගයක් ඇතුළත අපි මේ හැම වැඩක්ම ඉවර කරගන්න ඕනේ. ඊළඟට ග්‍රිල්, බ්ලෙන්ඩර්ස්, චිලර් මේ හැමදේම වැඩද කියලා බලන්න ඕනේ. ඊළඟට අපිට ස්වීට් තියනවා නම් ඒ ටික arrange කරලා පිළිවෙලට ඉතින් අපි හදා ගන්න ඕනේ. මුදේට ඉතින් එක්ස්පයිරි ඩේට් එහෙම චෙක් කරන්න ඕනේ. ඒ ටිකත් බලලා ඉතුරු වැඩ ටික කරගන්න ඕනි. ඔන්න අපි එළියේ වැඩ ටික ඉවර කරන්න යන්නේ. මොකද අපිට කවර් ටික අයින් කරලා චෙයර්ස් ටේබල් ටික ඉතින් පිළිවෙලට හදන්න ඕනි. ඊට පස්සේ ඉතින් අම්බ්‍රෙල්ලාස් ටික ඕපන් කරලා ඒ දේවල් ඉතින් arrange කරන්න ඕනේ ලස්සනට. ක්ලෝසින් ෂිෆ්ට් එකේ අය ඔක්කොම ඉතින් හවසට වහලා යන්නේ. මාර රස්නයක් තියෙන මේ දවස්වල. ඉතින් ඇතුළට ගිහලා තවත් වැඩ ටිකක් තියෙනවා. ටේබල් ටික ක්ලීන් කරලා, එතකොට චෙයර්ස් ටික හදලා, එතකොට ලස්සනට තියලා තියෙන පිලෝ ටික පිළිවෙලට හදලා, ෂොප් එකේ ඉතින් පොඩ්ඩක් ලස්සනට හදන්න ඕනේ. මොකද කස්ටමර්ස්ලා එන්න කලින් 7:00 වෙද්දි වැඩ ටික ඉවර කරලා තියෙන්න ඕනේ. එතකොටනේ ලස්සන. මොකද ෂොප් එක ලස්සන තියෙන්න එපයි. එළියත් ක්ලීන් කරලා එළිය වැඩ ටිකත් ඉතින් ඉවර කරන්න තමයි මේ යන්නේ ඉතින් දැන්. වැඩ ටික ඉවරයි. ඊට පස්සේ කැලිබ්‍රේෂන් එකෙන් පස්සේ උදේම කොෆි එකක් බොන්න ඕනේ. පොඩි එනර්ජි ගතියකුත් එන්න සහ ඩබල් එස්ප්‍රෙසෝ එකේ ටේස්ට් එක, එතකොට බැලන්ස්ද මේ දේවල් හැමදේම බලන්න අනිවාර්යෙන් උදේම ඩබල් එස්ප්‍රෙසෝ එකක් බොනවා. එකක් නෙවෙයි ඉතින් කැලිබ්‍රේෂන් කරද්දි කට්ටිය අපි ඔක්කොලම ඉතින් එස්ප්‍රෙසෝ try කරලා බලනවා. මොකද ඒ දේවල් හරියට තියෙන ඕනේ නිසා. කස්ටමර් කෙනෙකුත් ආවා. ඒ වැඩ ටිකත් ඉවර කරලා ඒ අතරතුර ඉතින් බෑකප් ටික හදා ගන්න ඕනේ ස්මූති වලට එහෙම ඕන. අනිත් ඉතින් අපි පටන් ගත්තා සුපර් ස්පිනච් එකයි වෙරි බෙරි එකයි ස්මූති වල ස්පී ටික හදා ගන්න. ඒ ටික ඉක්මන හදාගෙන මොකද ඒ අතරතුරේ අපි එන කස්ටමර්ස්ලා බලන්නත් ඕනේ. හැමදේම වගේ වීඩියෝ කරන්න බැරි නිසා මම පොඩි කැලි ටිකක් ඔයගලන්ට අරගෙන එනවා. මෙන්න මෙහෙම තමයි ඉතින් වැඩ කරන දවස ගෙවෙන්නේ. හැම වෙලේම ඉතින් බිසි. පොඩක් සමයක නිසා ඉතින් පොඩ්ඩක් අඩුයි. නැත්නම් මාරම බිසි අපි.
බෝඩ් එකක් තමයි ස්මූත් එකක්. මේකත් හදලා මේක සර්ව් කරන්න දෙන්න ඕනි. හරිම ලේසි. මොකද SP හදලා තියෙන හින්දා අපිට ඉක්මන හදාගන්න පුළුවන්. මොකද ජූස් එක විතරයි එතකොට දාන්න තියෙන්නේ. ඒ නිසා හරිම ලේසි. එහෙනම් අපි ඒක සර්ව් කරන්න දෙන්න යමු. තව ස්මූති එක SP වගේක් හදා හිටියේ. ඊටු වැඩ ටික කරන්න ඕනේ දැන්. මොකද බනානා විතරක් අපි කපලා දාලා මික්ස් බෙරි වල ඩෙලිවරි එනකල් හිටියා. මොකද බෙරිස් තිබුණ නැහැ අපිට හදාගන්න. දැන් ඒ වැඩ ටික ඉවර කරන්න ඕනේ. මොකද තව ටිකකින් 10න් පස්සේ කස්ටමර්ස්ලා ගොඩක් එනවා. මොකද බිසි වෙන ටයිම් එක. මං ඉතින් ආව පොඩක් වොෂ්රූම් එක පැත්තේ පොඩක් රිෆ්‍රෙෂ් වෙලා යන්න. මොකද උදේ ඉඳන්ම නැවිලා ඒ නිසා පොඩක් මේ පැත්තේ රවුමක් ආවා. ඔන්න ඉතින් ඕඩර් එකක් ආවා. කොකනට් මිල්ක් එක කැපචිනෝ එකක්. එන්න ඉතින් අපි ඒක හදමු. හදලා සර්ව් කරන්න ඕනේ. එන්නක ඉතින් අපි හදමු. දාමු ටියුලිප් එකක්. හැමදේම ඉතින් වීඩියෝ කරන්න වෙලාවක් මදි. ඒ නිසා ඉතින් මම පුළුවන් විදිහට ඔයාලට හැමදේම ෂෝට්ව පෙන්වන්න මම දවස් කොහොමද ඉවර කරන්න කියලා ඉතින්. එකක් ආවා කැපචිනෝ ආල්මන්ඩ් මිල්ක් ටේක් අවේ. anything ඒකත් හදමු. ඔන්න කැපචිනෝ එකත් හදලා ඉවරයි. අපි ඒකත් සර්ව් කරන්න දෙමු. දීලා ඉතුරු වැඩ ටික පටන් ගමු. ඔන්න ඉතින් තව වැඩ එකක් ආවා. මේ තමයි tropical bliss mojito. මාර්ම රසයි. මාර රිෆ්‍රෙෂින් එකක් තියෙන්නේ. මං ආසම ඩ්‍රින්ක් එකක්. මොකද ඒක passion fruits mint and lemon mix එකත් එක්ක ස්පාර්කලින් එකක් දෙන්නේ. එන්නක ඉතින් අපි මොහිතෝ එක ඉක්මන හදමු. හදලා එකත් සර්ව් කරන්න දීලා ඒගොල්ලෝනේ කෑම ඕඩර්ස් වගේකුත් ආවා. කිචන් එකේ අය හදලා දෙනකල් අපි මේ ටික හදලා සර්ව් කරමු. ක්‍රසඩිල්ලා එක මම තිබ්බා ග්‍රිල් එකේ. එන්න අපි ගිහින් බලමු ක්‍රසඩිල්ලා එකේ තත්ත්වය මොකද කියලා. මොකද ඒක ඉවර වුණාම අපි ඒක කට් කරලා ලස්සන ඇරේන්ජ් කරලා ඒක කස්ටමර්ට සර්ව් කරන්න ඕනේ. මේක චිකන් ක්‍රසඩිල්ලා එකක්. හරිම රසයි. බ්‍රෙක්ෆාස්ට් එකට එහෙම මාර්ම ෂෝක්. මොකද ඒකේ අවකාඩෝ චිකන් එහෙම තියෙන්නේ. හරිම ෂෝක්. ඉතින් ඒක try කරලා බලන්න ක්‍රසඩිල්ලා කාලා නැත්තම් ඔයාලා. ඔන්න ඔය විදිහට කට් කරලා ලස්සන ප්ලේට් එක ඇරේන්ජ් කරලා අපි ඉතින් කස්ටමර්ට සර්ව් කරන්න. බලන්න ලස්සන එකේ. ඔන්න ඉතින් දැන් වෙලාව හරි ගෙදර යන්න. එන්න අපි ගෙදර යමු. අද මං තනියෙන් කාර් ලිෆ්ට් එකේ යන්නේ. කාර් ලිෆ්ට් එක යනකල් ටික වෙලාවක් එළියේ ඉන්න ඕනේ. ඉඳලා යන්න ඕනේ. ඉතින් කාර් ලිෆ්ට් එක ආවහම එන්නකෝ අපි එළියට යමු ඉතින්. ඔන්න ඉතින් හැමෝම වගේ ඉල්ලපු vlog එක මම පුළුවන් විදිහට අරගෙන ආවා. මොකද බිසි වෙලාවට වීඩියෝ කරගන්නත් හරි අමාරුයි. කමක් නැහැ. ඉතින් මම පුළුවන් විදිහට ඔයාලට අරන් ආවා. ආසාවෙන් බලයි කියලා හිතනවා. මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිම ලස්සනයි මේ හරිය. බෝට් එහෙමත් යනවා. එතකොට එහා පැත්තේ තව ෂොප් එකක් ඕපන් කරන්න තියෙන්නේ. මං හිතන්නේ තාම ඒව ඕපන් කරලා නැහැ. මාරම වයිබ් එකක් තියෙන්නේ හරියේ. මාරම ලස්සනයි ඉතින්. ඔන්න ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන් යන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු එහෙනම්.